ඔයාට ආරාධනාවක් ලැබුණොත්. ආරාධනාවක් ලැබුණොත්. ඔව්. හැබැයි ඒක එන්නේ නැහැ. ඒක වෙන්නේත් නැහැ. ඒ රටේ වෙන්නේත් නැහැ. බ්ලූ ෆිල්ම් එක රඟපාන්න. right? මම නළුවෝ තුන් දෙනෙක්ගේ නම් කියනවා. මට උත්තරයක් දෙන්න ඕනේද? ඔව් ඒකට උත්තරයක් දෙන්න ඕනේ. මේක මේ නිකන්. ඒ නළුවෝ තුන් දෙනාගෙන් ඔයා කාවද චූස් කරන්නේ? ඇයි කියන එකත් මට අවශ්‍යයි. ඕකේ. ඒ නළුවෝ තුන් දෙනා තමයි එක්කෙනෙක් පිම්පොන්. අනේ අම්බෝ. රජිතත් එක්ක බ්ලූ ෆිල්ම් එක. කෙනා තමයි අපේ අනෝජ් රණසිංහ. අනුජ් හා අනිත් කෙනා අපේ කවුද? පැතුම් රුක්ෂාන්. හොඳේ රංගපාගෙන් මම එකම දේ මම බ්ලූ ෆිල්ම් එක නෑ මම දන්නවා. හරි. ඉතින් එක්කෙනෙක් කියන්න ඕනේද මම? අනිත් දින තරහා වෙයිද? නෑ තරහා වෙන්නේ. අපි උන්ව ගන්න පුළුවන් ඊළඟ චිත්‍රපටයක පෝසම් වගේ එකකට යනකොට උන් දෙන්නා දාගන්න. අනුජ් තෝරගන්නේ. මොන විශේෂයක් තියෙනවද? එයා හන්ස් අනිත් දිනත් නැත්තේ නෑ. ඉතින් මම කැමතියි. ඒ කියන්නේ අනුජ්ගේ පැතුම්ගේ අතර අරුව ඉතින් කොහමත් කොටානේ ඔය නිකන් ඌව රිජෙක්ට් කරලා ඔය කොට එකක් කුඩ එකක් තියෙනවා මේ හැබැයි අනෝජ්ගේ පැතුම්ගේ ඒවා අනෝජ්ගේ දකින්න ඩිෆරන්ස් එක කරගන්න. ඕකේ බඩු. එහෙම කියන්න හොඳ නෑ නේද? දෙන්නම ලස්සනයි. පැතුම් කියන්නේ හැන්සම් බොයි කෙනෙක්. අනෝජ් කියන්නේ ඉතින් මම ඔය එක්කෙනෙක් තෝරගන්න කිව්වින්දා. නැත්නම් දෙන්නම තෝරගන්න. අනික දැන් ගොඩක් නළු නිලියන්ට කියන බඩුව. ඔව්. ඔයාලට මොකටද මේ වචනේ කියන්නේ ඔයා හිතන්නේ? ඒක අනේ මන් දන්නේ මම මම කිසිම ගෑණියෙක්ට ඔය බඩුව කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ මොකද දන්නවද? ඒක වැරදි. වැරදි නෙවෙයි. මොකද වැරදි කියන හේතුව ඇවිල්ලා අපි සම්බන්ධකමක් තියාගෙන අපිට සෙක්ෂුවලි හරි මොකක් හෝ වේව විදියට අපි යත් ඉඳලා පස්සේ අපිත් එක්ක අයින් වුණාම අපි කියන බඩුව කියලා. ඒක තමයි ප්‍රධානම දේ. මම අකමැති දෙයක්. ඔව් ඇත්තටම මේක හරි වැරදි දෙයක්. ඉතින් තාම ගොඩක් එහෙම කියන්නේ Tamanට කරගන්න මොනවා හරි බැරි වුණාම ගොඩක් අය එහෙම කියන්නේ. ඔව්. එතකොට ආපෝක මෙහෙමනේ. වල්හාර බින්දුවේ කෝප දාන්නේ වගේ අය. ඒ වගේ අය තමයි. ඉතින් එහෙම ලේබල් කරනකොට මම නම් කැමැත්තක් නැහැ කොහොමදත්. ඔය ලේබල් එක වෙලාම නැද්ද කවදාවත්? මම දන්නේ නැහැ එහෙම. මම දන්නේ නැහැ. ඉතින් මට දැනෙලා නැහැ එහෙම එකක්. මං හිතනවා එහෙම තාම නම් නැතුව ඇති කියලා. ඒ ප්‍රශ්නෙත් මට අහන්න හිතෙනවා. ඔයාලා ෂුගර් ඩැඩි කෙනෙක් එහෙම ඉඳලා තියෙනවද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෑත කාලේ නිලියන්ට ඕනම තරුණ කෙල්ලෙක්ට ඉන්නම් ෂුගර් ඩැඩි සහ පිරිමින්ට කියන ෂුගර් පිරිමි කට්ටිය නෑ ෂුගර් මමි. ඒක මට තේරෙන්නේ නැහැ. මං දන්නවද? right මං අහන්නේ. ඔව් බස් කෙනෙක් එක්ක යාළුවෙලා ඉඳලා තියෙනවද? නෑ. මං වයසක අයට කැමති නෑ. උදාහරණයක් ඇත්තම ගත්තොත් ඉතින් ඔයගොල්ලන්ට කැමති. මොකක් හරි විශේෂත්වයක් තියෙනවද? මන් දන්නේ ඒක මගේ කැමැත්ත. ඒ කියන්නේ ඔය ආස මේ අර සමිතක් වගේ පොඩි එහෙම ළමයිට නෙවෙයි මං කියන්නේ. ඒක වැරදිට ගන්න එපා. මං එච්චර මෙහෙම එකක් නෙවෙයි. නෑ මං කියන්නේ සාමාන්‍ය මම එක්ක මගේ වයස හරි වෙන්න ඕනේ නැත්නම් මම කනවනම් ඔය ආස මේ පොඩි තෝරයක කන්න නාටකයකට වඩා මම වයසකට කැමති නෑ. මම දන්නේ මොන හේතුවක්ද කියන්න. මට ඒ කියන්නේ ෆීලිං එකක් නැති නිසාවත් මම ආස නෑ. ෆීලිං එකක් නැති නිසාද? නැත්නම් හිතනද ඔයාව හැපි කරන්න බෑ කියලා වගේ එකක් හිතනවා. මම දන්නේ ඒක මගේ ඇතුලෙන් එන දෙයක්. මම වයසකට කැමති නෑ. සමහර අය කැමති අය ඉන්නවා. මම දන්නේ මම ඒක මම කෙලින් ආනින්ද මම මේ කෙලින් කියන්නේ.